කොහොමද හැමෝටම ඔන්න මම අදත් අරගෙන ආවා කොහොමද ලේසියෙන්ම අරාබි විදිහට බිරියානි එකක් හදන්නේ කියලා. මුලින්ම මම මෙතන තෙලට බීඩුණු පොඩියට කපාගෙන එකතු කර ගන්නවා. ඒ වගේම බැදගත් අල, කැරට්, කූස එකතු කර ගන්නවා. කූසා කියන්නේ අරාබි රටවල තියෙන එළවලුවක් හින්දා ලංකාවේ කෙනෙක්ට නම් ඒක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මෙතනදී මම කොත්තමල්ලි, සූදුරු, එනසාල් එකතු කරගෙන කුරුඳු කෑල්ලක් සහ බේ ලීෆ් කොලයකුත් එකතු කර ගන්නවා. තුන පහ විදිහට බෙදපු තුන පහ, අමු තුන පහක සූදුරු කුඩුත් මම එකතු කර ගන්නවා. තක්කාලි පේස්ට් එකනොත් මේ සැහැරි දෙක තුනක් මම එකතු කර ගන්නවා. රසායන ලුණු එකතු කර ගන්න. මදකින්නේ තෙලේ විනාඩි දෙක තුනක් මේ විදිහට කලවම් කරගෙන තියාගන්න. මම මෙතනදී යෝගට් එකක් එකතු කර ගන්නවා. ඔයගොල්ලන්ට තියෙනවා නම් මුදුව පුපිරි නම් වඩාත් හොඳයි. මම මෙතනදී වතුර වීදුරුවක් එකතු කර ගන්නවා. දැන් බෙදගත් කුකුල් මස් අවශ්‍ය ප්‍රමාණයට එකතු කර ගන්නවා. වතුර ටික හිඳුනහින් පස්සේ උයාගත් බත් උඩින් මේ විදිහට මම එකතු කර ගන්නවා. මේ බත් එක කලවම් කරන්නේ නැහැ. ඊට පස්සේ අන්තිමේටම බෙදගත් ලුණු ටිකක් උඩින් මම එකතු කර ගන්නවා. තියෙනවා නම් කජු, ඒ වගේම වියලි මිදි වගේ දේවල් එකතු කර ගන්න පුළුවන්. මම මේ විදිහට අමු මිරිස් කරල් දෙකකුත් උඩින් එකතු කර ගන්නවා. තවත් රසවත් වෙන්න.